කසාවත උරදරමින් සනාතනික ධර්ම සිසිලස අපට ලබා දෙන්නට මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ධර්මාශනයට වඩා හිඳවන මොහොත අපි හයියෙන් කවුරු සාදුකාරයක් දෙමු. සාදු 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 සාදු. Sadhu, 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 sadhu. අවසරයි අපේ හාමුදුරනේ. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න තෙවරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ សមាදිយាមិ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි දැන් අපි මේ අවස්ථාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට තැන්පත් කළ මල් පහන් සුවඳ දුම් ගිලම්පස පූජාවන් ඊ타ත්ම සදහැසිතින් යුක්තව ගාථා කියලා එකටම වන්දනා කරලා පූජා කරමු. කවුරුත් අපත් සමගම ගාථා කියන්න හොඳයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු
සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තහා මනුස්සානං බුද්ධෝ භගවාති ඝනසාරප්පදිත්තේන දීපේන තම දංසිනා දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තතහාගතං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පහම්මිලායාති යතහායි ධම්මේ කායෝ තතහායාති විනාශ භාවං අධිවාසේතු නෝභන්තේ ගිලාන පච්චයං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමි භන්තේ භූරි පඤ්ඤ තතහාගත ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. දයිසාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යතහා සංඛාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමං තත්ථ ජායේත සුචිගන්ධං මනෝරමං එවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද විසල් හඳුගොඩ හා පුෂ්පිකා හඳුගොඩ දෙපළ තමන් නමින් මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත ඇනට් කරුණාරත්න ආදරණීය මෑණියන්ටත් ඒ සමරසිංහ පියාණන් ඇතුළු තමන් නමින් මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව සුජීවත්ව වාසය කරන සිරිසේන හඳුගොඩ සහ ටිකිරිමැණිකා හඳුගොඩ ආදරණීය දෙමව්පියන්ට ආශිර්වාද කරමින් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අසිනි
ඔවිදි දියණියන් හා සංජුල පුතණුවන් ඇතුළු ඒ දරුවන් සහ ඥාති මිත්‍රාදී තම ආයතනික කාර්ය මණ්ඩල සියලු දෙනාටත් මේ අවස්ථාවට හිතමිතුරන් හැටියට සහභාගී වෙන හැම දෙනාටමත් ආශිර්වාද කරමින් මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ප්‍රධාන අරමුණ ආදරණීය මෞතුමිය අභාව ප්‍රාප්ත වෙලා වසරක් ගත වීමයි. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං. පරලෝකීය සත්වයන්ට පිහිට පිනිස පවතින්නේ පින විතරයි කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ නිසා අපිට අම්මා වෙනුවෙන් අභාව ප්‍රාප්ත තාත්තා වෙනුවෙන් කරන්න තියෙන ලොකුම යුතුයකම තමයි පින් අනුමෝදන් කරලා ඒ අය සුවපත් කරලා දෙන එක. අපි දන්නේ ඒගොල්ලෝ පින් බලාපොරොත්තු තැනක ඉන්නවද කියලා. හැබැයි පින් බලාපොරොත්තු ඉන්නවනම් ඒ අය සුවපත් වෙයි. එහෙම නැතත් මේ පින්කම ඔබට පිනක් වෙනවා. මේ අවස්ථාවට සහභාගී වෙන හැම දිනාටම ධර්ම දානයක් සිද්ධ කිරීම තුලින්. ඒ නිසා එවන් වටිනා උතුම් පින්කමකට මේ පින්නතුන් සම්බන්ධ වෙලා ඉන්නේ. මේ ස්ථානයට ආවහම අපිට ගෙදරකට ගියා කියලා හිතුන්නේ පන්සලක ධර්මශාලාවකට ආවා වගේ තමයි දැනුනේ. මේ තරම් පිළිවෙලට ඇයි මේවා සූදානම් කළේ? ඒ තමයි ධර්ම ගෞරවය. අපේ පූජාවලිය ගැන ඔයගොල්ලෝ අහලා ඇති. පූජාවලිය ලිව්වට පස්සේ එදා හිටියේ රජුරෝ පූජාවලිය ඇතා පිටේ තියාගෙන ගිහිල්ලා තමයි පූජා පැවැත්වුවේ. ඒ මොකක් නිසාද? ඒක ඇතුලේ ධර්මයේ තියෙන නිසා. ඔයාලට මතක ඇති දහම් සොඬ ජාතකය. රජ්ජුරුවෝ දහම් සොඬ රජ්ජුරුවෝ කල්පනා කරනවා හරියට ධර්මයේ නැතුව ජීවිතයක් ගෙවනවා කියලා කියන්නේ ඔටුන්නක් නැති රජකමක් වගේ. ඒ නිසානේ ගිහිල්ලා අර යක්ෂ වේසෙන් ආපු ශක්‍රයාගේ කටට පනින්නේ කන්දක් මුදුනේ ඉඳලා. දහම් සොඬ ජාතකේ. ඒ නිසා ධර්මයේ කියන එකට ඒ තරම් ලෝකේ වටිනාකමක් තියෙනවා. පින්නතුනි, දැන් මේ ලෝකයට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවනේ මේ දවස්වල. මේ දවස්වල ලෝකේ රටවල් කීපයක් ඇවිලිලා දහස් ගණනින් මිය යනවා. ඒ මිය යන්නේ යුද්ධයක් අපේක්ෂා කරපු මිනිස්සුද? ඒ මිය යන ළමයි අතර යුද්ධය කියන වචනයවත් දන්නේ නැති කොච්චරයි ඉන්නවද? අධර්මයේ මොනතරම් මේ ලෝකයට හානියක් අරගෙන ඇවිල්ලා තියෙනවද? හිත නිවපු නැතිකම මිනිස්සුන්ගේ. ඒ නිසා යුදගිනි ඇවිලෙන්නේත් හිත්වල, යුදගිනි නිවන්න ඕනත් හිත්වලමයි. ඒ නිසා ලෝකෙ කිසියම් අයහපතකට, ව්‍යසනයකට, පීඩාවකට, දුකකට හේතුවක් තියෙනවා නම් ඒ සියල්ලම අසත් ධර්මයේ මතයි තියෙන්නේ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහම පෙන්වන්නේ කොහොමද සද්ධර්මයේ තුල හිත පිහිටවන්නේ කියන එක. සද්ධර්මයේ තුල හිත පිහිටවපු මිනිස්සයා
මෙලවත් දිනනවා පරලවත් දිනනවා. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ලොවේහි සංග්‍රාම භූමීන් වල දසදහස් ගණනින් මරා දමා ජය ගන්න කෙනාට වඩා තමන්ගේ සිත දිනා ජය ගන්න කෙනා තමයි නියම ජයග්‍රහණය ලබන්නේ කියලා. පින්නතුනි මේ ලෝකේ සැනසෙල්ලෙන්ම ඉන්න මිනිස්සු කියලා කියන්නේ ලෝකෙම තියෙන දේවල් Tamanට එකතු කරගත්තු මිනිස්සු නෙමෙයි. සැබෑ සැනසෙල්ල හොයාගත්තු මිනිස්සු. ඒ සැබෑ සැනසෙල්ල හොයාගන්න බුදුදහමෙන් තියෙන නියම අවබෝධය ගත්තොත් ඒ අය ජීවත් වෙන්නේ හැම මොහොතකම මේ ලෝකෙ සියල්ල දිනුවායයි හිතන මිනිසුන්ටත් වඩා ගොඩක් සතුටින්. ලෞකික සැනසීමට වඩා ලෝකෝත්තර සැනසෙල්ල උසස්. ඒ නිසා අපි අද මේ ධර්ම දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම කොහොමද අපිට අපේ ජීවිතවලට සැනසෙල්ල උදා කරන්න යොදාගන්නේ. වෙන විදිහකින් කියනවා නම් බුදුදහමේ දේශනාවන් අපි එක එක ස්තරවල ඉගෙන ගන්නවා. එකක් තමයි ශාස්ත්‍රීය වශයෙන් ඉගෙන ගන්න එක. දැන් මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්නේ. අපි ඒගොල්ලන්ට උගන්වන්නේ මේක ශාස්ත්‍රීය වශයෙන් ඇකඩමික්. ඒ වගේම සමහර අය මේක ගන්නේ රිලිජියස් ආගමික වශයෙන්. හැබැයි ආගමික වශයෙන් ගන්න එකයි ශාස්ත්‍රීය වශයෙන් ගන්න එකයි ඒකට වෙනස් වෙච්ච තව එකක් තියෙනවා. ඒක තමයි ප්‍රැක්ටිකල්. ඒ කියන්නේ පාරිහාරික වශයෙන් කොහොමද අපි මේ දහම අපිට ප්‍රැක්ටිකල් කරගන්නේ? ඒක ඇතුලේ පින්නතුනි ඊ타ත්ම වටිනා සැනසිලිදායක ජීවිතයක් හදාගන්න පුළුවන්. ඒක ඉගෙන ගත්තොත් ඒ ඇතුලේ ඉන්න කෙනාට මුළු ලෝකෙම කම්පා වුණත් අකම්පිතව ඉන්න පුළුවන්. ඒ නිසා අපි අන්නේ දහම මේ පැය ඇතුළත ටිකක් ශ්‍රවණය කරන්න අදිෂ්ඨාන කරගමු. ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත ඇනට් කරුණාරත්න මෑණියන්ටත් ඒ සමරසිංහ පියාණන් ඇතුළු වර්ග પરම්පරාගතව මිය ගිය හැම දෙනාටමත් උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. ඒ වගේම අම්මා අප්පච්චි ඇතුළු මේ සියලු දෙනාට දරුවන්ට ඔබ දෙපළට මේ අවස්ථාවට ඔබ සමග සහභාගී වෙන තමන්ගේ හිත මිතුරන් අපේ මේ චමින් මහත්තයලා වගේ ඒ සියලු දෙනාට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා. හැම දිනාටම ජාත්‍යාදී දුක් වලින් නිදහස්ව ලබන පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන කවුරුත් බණ අහන්න සූදානම් වෙන්න. අද අපේ ධර්ම දේශනාවට මාතෘකා වුණේ ගාථා දෙකක් ධම්මපදයේ තියෙන. යතහා සංඛාර දානස්මින් උච්චිතස්මින් මහාපතේ පදුමං තත්ථ ජායේත සුචි ගන්ධං මනෝරමං. සංඛාර දහන කියලා කියන්නේ පින්නතුනි කුණු ගොඩක්. මහා පතේ උච්චිතස්මින් පාරක් අයිනේ දාලා තියෙන කුණු ගොඩක්. මේ කුණු ගොඩට වතුර වැටිලා පල් වෙලා නෙළුම් ඇටයක් වැටිලා නෙළුම් පැලයක් හැදිලා නෙළුම් මලක් පිපුණොත් පදුමං තත්ත ජායේත මේ නෙළුම් මල මොන වගේ වෙයිද? සුවඳයිද ගඳයිද? කුණු ගොඩේ පිපුණත් නෙළුම් මල සුවඳයි. සුචි ගන්ධං. මේක කුණු ගොඩේ පිපුණත් ලස්සනයි මනෝරමං. ලස්සනයි සුවඳයි.
ඒ විදිහටම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒවං සංඛාර භූතේසු මේ විදිහටම කුණු ගොඩක් වෙච්ච අන්ධ භූතේ මිත්‍යා දෘෂ්ටික සමාජයක වුණත් සම්මා සම්බුද්ධ ශාවකෝ බුද්ධ ශ්‍රාවකයා අතිරෝචති පඤ්ඤාය ප්‍රඥාව නිසා විශේෂයෙන් බබලනවා. බුද්ධ ශ්‍රාවකයා හරියට කුණු ගොඩෙන් මතුවෙච්ච නෙළුම් මලක් වගේ කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අපි බලමු කුණු ගොඩෙන් මතුවෙච්ච නෙළුම් මල මොන වගේද කියලා. ඒ කියන්නේ බෞද්ධයා. බෞද්ධයා හා සම්බන්ධයෙන් ගන්නකොට අපේ බෞද්ධකම ඇතුලේ අපි සියල්ල තේරුම් ගත යුතු වන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම බුදුහාමුදුරුවෝ හිතපු ආකාරයෙන් උන්වහන්සේ අදහස් කළ ආකාරයෙන් ගැනීමෙන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපිට හිතන විදිහටයි අපි බුදුදහම නිර්වචනය කරගන්නේ. ගොඩක් වෙලාවට අපිට පේන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු දෙයක් අපිට ඕන හැටියට හිතාගෙන අපිට ඕන හැටියට අර්ථකථනය කරගෙන අපි ඒ දේ කියමින් හිතමින් ඉන්නවා. සරලම තැනකට ගියත් අපි හිතමු සරල නෑ. දැන් නිර්වාණ මාර්ගය කියලා. දැන් නිර්වාණ මාර්ගය නම් ඕගොල්ලෝ අහලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවනේ. දැන් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මෙතන ඉන්න ඔබ ගොඩක් බණ අහලා තියෙන අය මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් කවුරු හරි දෙන උත්තරේ මොකක්ද? මොකද හිතන්නේ අපේ දැන් මේ අම්මලා හැම හොඳට බණ අහනවා ඇති. ඇයි මධ්‍යම ප්‍රතිපදාවට මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වේ? අපේ නෝනා මහත්තුරු ගොඩක් බණ අහන අයනේ මොකද කියන්නේ? මධ්‍යම ප්‍රතිපදාවට ඒ නම කියන්නේ. අපේ තියෙන පොදු අදහස තමයි කාමසුකල්ලිකාණ යෝගයට යන්නෙත් නැතුව අත්තිගලමතාන යෝගයට යන්නෙත් නැතුව මධ්‍යස්තව එමත් නැත්තම් වැඩි සැප හොයන්නෙත් නැතුව වැඩි දුකට යන්නෙත් නැතුව මදහත්ව යනවා කියන එකනේ අපේ අදහස. නේද? ඊට වඩා වෙනස් අදහසක් තියනවද? ඒක තමයි සාමාන්‍යයෙන් අදහස. ඇත්තටම පින්නතුනේ බුදුහාමුදුරුවෝ අදහස් කරපු දේ ඒක නෙමෙයි. බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ මේ වැඩි සැපත් නැති වැඩි දුකක් නැති තැනක මැද්ද තැනක ඉන්නවා කියන එක නෙමෙයි. දැන් එහෙම කිව්වම ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් එහෙනම් මෙච්චර කල් අපිට කිව්වේ ඕකනේ. පින්නතුනේ කාම සුකල්ලිකාණු යෝගය කියලා කියන්නේ ඒ කියන්නේ ශරීරයට අධික ලෙස සැප දෙන එකනේ. කාමසුකල්ලිකාණු යෝගය ඇති වෙන්නේ මැරිලා උපදින්නේ නැහැ කියලා හිතන උච්ඡේද දෘෂ්ටිය නිසා. කෙනෙක් මැරිලා උපදින්නේ නැත්තම් ඒගොල්ලෝ මොකටද පින් කරන්නේ, මොකටද දන් දෙන්නේ, මොකටද භාවනා කරන්නේ? මොකොත් වැඩක් නැහැනේ. ඒ නිසා ඒගොල්ලෝ කිව්වා හොඳට කාලා බීලා ඉන්න එකයි තියෙන්නේ. යාවජ්ජීවං සුඛං ජීවේත් පණ තියනකං සැපට ඉමු. රිනං ක්‍රත්වා ග්‍රතම් පිබේත් ණයාරං හරි කමන්නේ ගිතෙල් කමු. පස්ගෝ රස කණ්ඩ ණය ගත්තත් කමක් නැහැ. භස්මී කෘතස්ය දේහස්ය ශරීරය සොහොනට ගෙනිහිල්ලා අලු කරලා දැම්මට පස්සේ පුනරාගමනං කෘත නැවත පැමිණීමක් කොයින්ද? ඒ කියන්නේ මරණින් පස්සේ ඔක්කොම ඉවර වෙනවා. ඒ නිසා හොඳට කාලා බීලා ඉන්න එකයි ඇත්තේ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. හරිනේ. ඒගොල්ලන්ගේ දෘෂ්ටිය මොකද්ද? මැරිලා උපදින්නේ නැහැ කියන එක. ඒගොල්ලන්ගේ ප්‍රතිපදාව මොකක්ද? කාමසුකල්ලිකාණු යෝගය. හරි. ඊළඟට තව පිරිසක් කිව්වා ආත්මය සදාකාලිකයි. ඒ නිසා මේ සදාකාලික ආත්මය දුකෙන් ගලව ගන්න නම් මොකද කරවන්න ඕනේ? පුළුවන් තරම් ශරීරයට දුක් දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපදාව අත්තකිලමතාන යෝගය. ඒගොල්ලන්ගේ දර්ශනය සදාකාලික ආත්මය.
බුදුහාමුදුරුවෝ සදාකාලික ආත්මය පිළිගත්තද? නැහැ. බුදුහාමුදුරුවෝ මැරිලා උපදින්නේ නැහැ කියන එක පිළිගත්තද? ඒත් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ මේ දෙක අතරට ආවද? ඒත් නැහැ. පින්නතුනේ බුදුහාමුදුරුවෝ පහළ වෙන යුගයේ වෙනකොට ඉන්දියාවේ තිබිලා තියෙන දෘෂ්ටිවාද 62ක්. ඒවට කිව්වේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි. ඒ ඔක්කොම එක්ක කාමසුගල්ලිකානියෝගේ, එක්ක අත්තකලමතානුයෝගේ, එක්ක ඔය මැද්දේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ 62ක් මිත්‍යා දෘෂ්ටි මැද්දට ආවනම් එහෙනම් මේක කීවෙනි මිත්‍යා දෘෂ්ටිය වෙනවද? 63 වෙනි මිත්‍යා දෘෂ්ටිය. එසා බුදුහාමුදුරුවෝ 63 වෙනි මිත්‍යා දෘෂ්ටිය අපිට අඳුන්වලා දෙන්නේ නැහැ. එහෙනම් ඇයි මේකට මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? පින්නතුනේ මේකට මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ඔය මැද කතාවක් නිසා නෙමෙයි. මධ්‍යම කියන වචනේ ගොඩක් තැන්වල ඔයගොල්ලෝ අහලා ඇති ප්‍රධාන මූලික කියන අර්ථය. මධ්‍යම රජය කියලා කියන්නේ සෙන්ට්‍රල් මිසක් මිඩල් නෙමෙයි. චමින් මහත්තයාගේ මධ්‍යම සම්පත් බැංකුවේ මධ්‍යම කාර්යාලයේ තියෙන කොළඹ වෙන පළාතක නෙමෙයි. මධ්‍යම තැපල් හුවමාරුව තියෙන අර ගාමිණී හෝල් එකේ. ඒක මිඩල් නෙමෙයි, ඒක සෙන්ට්‍රල්. මැද කියන අර්ථය නෙමෙයි තියෙන්නේ, මූලික ප්‍රධාන කියන අර්ථය. අනිත් එක අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමේ තියෙන මේ මධ්‍යස්ථ ගමනක්, වැඩි සැපත් නැතුව වැඩි දුකත් නැතුව ගානට ගියාම නිවන් දකි කියලා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ධම්සක් පැවතුම් සූත්‍රයේ පෙන්නන්නේ මජ්ක්‍ධිමා පටිපදා අය මේ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ කියලා. ඒක කොහෙවත් තියනවද මැද්දක්? දැන් බලන්න සම්මා වාචා. සම්මා වාචාවල මැද්ද මොකද්ද? ඒ කියන්නේ බොරු කියන්නෙත් නැහැ, නොකිය ඉන්නෙත් නැහැ, බොරු යත්තයි මික්ස් කරලා කියන එකක් නැහැ. බොරු කියන්නේම නැහැ, ඇත්තමයි කියන්නේ නේ. කේලම් කියන්නේ නැහැ කියන එකේ කොහෙද මැද්දක් තියෙන්නේ? කේලම් කියන්නෙත් නැහැ, නොකිය ඉන්නෙත් නැහැ, ටිකක් කියනවා ඉතුරු ටික හොයාගන්න ඇරලා. එහෙම නැහැ. සතුන් මරන්නේ කියන එකේ කොහෙද මැද්දක් තියෙන්නේ? සම්මා කම්මන්ත වලටයි තියෙන්නේ ප්‍රාණඝාතයෙන් වළකින එක. ඔක සතුන් මරන්නෙත් නැහැ, නොමර ඉන්නෙත් නැහැ, බාගෙට මරනවා නැත්තම් නොමර මරනවා, ටිකක් මරලා ඉතුරු ටික මැරෙන්න අරිනවා. එහෙම නැහැ. මරන්නෙම නැහනේ. ඒ නිසා මේ මජ්ක්‍ධිමා කියන කතාවේ තියෙන්නේ මැද කතාවක් නෙමේ, බුදුදහමේ තියෙන කේන්ද්‍රීය ප්‍රතිපදාව කියන එකයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී තියෙන කේන්ද්‍රීය ප්‍රතිපදාව, මූලික ප්‍රතිපදාව. එහෙමනම් ඇයි බුදුදහම අල්පේච්ඡකම අගය කරන්නේ? අල්පේච්ඡකම අගය කරන්නේ පින්නතුනි, අල්පේච්ඡ නූනොත් මධ්‍යම ප්‍රතිපදාව ක්‍රියාත්මක කරන්න අමාරුයි. එතකොට තමයි ඒ අයට වෙන්නේ අර සම්මා දිට්ඨි කැඩෙන්නේ, සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව කැඩෙන්නේ. හරි ලස්සන උදාහරණයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කාරණාවට. සිංච භික්ඛු ඉමං නාවං සිත්තාතේ ලහු මෙස්සති. මේක නැවක් නම් නැව සැහැල්ලු කරන්න කියනවා. සැහැල්ලු කරොත් ලහු මෙස්සති කියන්නේ සැහැල්ලුයි. නැව සැහැල්ලු කළොත් ගිලෙන්නේ නැහැ. හැබැයි නැව ගිලෙන්නේ නැහැ කියන එකෙන් කියවෙනවද නැව ඈතර වෙනවයි කියලා? නෑ. ඈතර වෙන්න නම් කරන්න ඕන මොකද්ද? යාත්‍රා කරන්න ඕනේ. ගිලෙන්නේ නැතුව තියාගන්න නම් මොකද කරන්න ඕනේ? සැහැල්ලු කරන්න ඕනේ. අල්පේච්ඡකම යනු නැව සැහැල්ලු කිරීම බඳුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යනු, මධ්‍යම ප්‍රතිපදාව යනු නැව යාත්‍රා කිරීම බඳුයි. ඒ නිසා යාත්‍රා කිරීමයි සැහැල්ලු කිරීමයි දෙක පටලව ගන්න එපා. ඒ නිසා පින්නතුනි, බෞද්ධයෝ සමහර දේවල් මම එකයි කිව්වේ අර සම්ප්‍රදායිකව අහලා ඒ මතේම දිගටම ඉන්නවා. ඒ නිසා අපිට විමුක්තිය සඳහා, නිවන සඳහා යන්න නම් අපි ඉස්සරලා ආර්ය මාර්ගයේ තියෙන ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගන්න ඕන එකක්. අනිත් එක, අපි සමහර දේවල් අපි අරගන්නේ බොහෝ වෙලාවට අපිට නිවෙන්න
අපිට මූණ දෙන්න තියෙන දේවල් පවා ආශිර්වාදාත්මක දේවල් වගේ. ආශිර්වාදෙත් තියෙනව නැතුව නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම හිතන්න ඕගොල්ලෝ නිතරම කියන සූත්‍රයක්නේ මංගල සූත්‍රය. දැන් මංගල සූත්‍රයේ හාමුදුරුවෝ කියන්නේ මොන වගේ වෙලාවටද? ගියක් විවෘත කරනකොට, කසාද බඳිනකොට, අකුරු කියවනකොට, සුබ සම්මත වෙලාවල් වල මංගල සම්මත වෙලාවල මංගල සූත්‍රය කියනවා. නරක නෑනේ, හොඳයිනේ. හැබැයි ඇත්තටම මංගල සූත්‍රේ නිකන් ඕගොල්ලෝ බැලුවේ නැද්ද? පොඩ්ඩක් මේකේ නිකන් අර බර්ඩ් අයි එකකින් කුරුළු ඇහැකින් මංගල සූත්‍රයේ තියා නිකන් බලන්න. මොකද්ද මේකේ තියෙන්නේ කියලා. දැන් ඔන්න පළවෙනි ගාථාව තියෙන්නේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං. බාලයෝ ඇසුරු කරන්න එපා. පණ්ඩිතයෝ ඇසුරු කරන්න, පිදිය යුත්තම් පුදන්න. දැන් මේ වගේ දෙයක් කියන්නේ කාටද? දැන් ඕගොල්ලන්ගේ ළමයින්ට දැන් පුතාලා දූලා රට ඉන්නවනේ. ඒගොල්ලන්ට යනකොට ඕගොල්ලෝ දෙක අවවාදයක් දෙන්න ඇති නේද? ආශ්‍රය කරද්දී හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න, නොගැලපෙන අයගේ ආශ්‍රයයට වැටෙන්න එපා කියලා කීපාරක් කියන්නේ නැද්ද? අසේවනාච බාලාණං. ඒ වගේම අහවලා හරි හොඳ කෙනෙක් එයා ඇසුරු කරන්න, පණ්ඩිතානංච සේවනා. ළඟ තියනවා නම් පන්සලක් හරි ගිහිල්ලා වඳින්න, පූජාච පූජනීයානං. ඔව්වා අපි කියන්නේ කාටද? පොඩි අයටනේ. මේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා මේක උගන්වන්නේ පොඩි අයට. තාත්තලාටත් ඕගොල්ලෝ කියනවාද බාලයෝ ඇසුරු කරන්න එපා තාත්තේ, පණ්ඩිතයෝ ඇසුරු කරන්න අම්මේ. ඒගොල්ලන්ට අපි කියන්නේ ඇසුර නිසා වෙනස් වෙන්න පුළුවන් මට්ටමේ අයට තමයි ඕක තියෙන්නේ. අනිත් එක වැඩිහිටියෝ හැටියට ඕගොල්ලෝ බාලයෝ ආශ්‍රය කරේ නැත්නම් බාලයෝ හැදෙන්නේ කවුරු ආශ්‍රය කරලාද? බාලයන්ට හැදෙන්න කවුරු හරි ඉන්න එපා, ඇසුරු කරන්න. ඒ නිසා අසේවනාච බාලාණන් වඩාත් ප්‍රායෝගික පුංචි අයට. ඊළඟට කියනවා බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාචයා වාචානි. බාහු සච්ඡංච බහුශ්‍රත වෙන්න, සිප්පංච ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න, විනයෝච සුසික්ඛිතෝ නේද? හොඳ සුශික්ෂිත විනයක්, සුශික්ෂිත හොඳ විනයක් හදාගන්න. සුභාසිතාචයා වාචා, හොඳ වාක්කෝෂයක්, සුභාසිත වචන කතා කරන්න. දැන් මේ කියන්නේ කාටද? ටිකක් තරුණ වෙනකොට. ඒක බලන්න කොච්චර වටිනවද? විනයෝච සුශික්ෂිතෝ. දැන් සුශික්ෂිත විනයක් සුයන්න දාලා අයන්න දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? සුශික්ෂිත අනේ නැත්තම් අශික්ෂිතද? ඒ කියන්නේ ගැළපෙන්නේ නැති, එයාටත් මොකක් හරි විනයක් තියෙනවා. හැබැයි එයාගේ විනය තමයි අවිනය, අශික්ෂිතයි. ඒ නිසා හොඳ ශික්ෂණයක් ඇතු වෙන්න. ඔය ගැන කියද්දි මට මතක් වුණේ අර සංස්කෘත එක ලස්සන කියමනක් තියෙනවා. මේ ඔය ඔයගලන්ට මතකයිද? විද්‍යා දදාති විනයං විනයාත්‍යාති පාත්‍රතං පාත්‍රත්වා ධනමාප්නෝති ධනාත් ධර්මං තතස්සුකං. දැන් විනයෝච සුසික්ඛිතෝනේ විද්‍යා දදාති විනයං. අධ්‍යාපනයෙන් දෙනවලු මිනිස්සෙකුට විනය. විනයාත්‍යාති පාත්‍රතා. මේ විනය නිසා ඔහු පාත්‍රත්වයට යනවලු. පාත්‍රත්ව තොය කියන එකෙන් කියන්නේ යම් ස්වභාවයකටපත් වෙනවා කියන එකයි. එතකොට පාත්‍රත්වය කියලා කියන්නේ පාත්‍රයක් වගේ වෙනවලු. විනය ලබන කෙනා. දැන් යකඩ ගුලියක් අරගෙන පාත්‍රයක් හදන්න පුළුවන් නේ, මැටි ගුලියකින් හරි. මේක වතුරට දැම්මොත් මොකද වෙන්නේ? ගිලෙනවනේ. හැබැයි මේක තලලා හැඩේ වෙනස් කෙරුවොත් මොකද වෙන්නේ? වතුර උඩින් තිබ්බම මොකද වෙන්නේ? පාත්‍රයේ හැඩේ ගත්තොත් පා වෙනවනේ. ඒ කියන්නේ මේ ලෝකේ ගිලෙන්න ඉන්න මිනිස්සු මේ ලෝකේ මතු පිට තියාගන්න නම් මොකද කරන්න ඕන? විනයක් දෙන්න ඕන කියන එකට කියන්නේ. විනයක් දුන්නාම මේ මිනිහා ගිලෙන්නේ නැහැ. විනයෝච සුසික්ඛිතෝ, සුශික්ෂිත විනයක් දෙනවා. පාත්‍රත්වත් ඊට පස්සේ තමයි යා පාත්‍රත්වයට එන්නේ. එයාට පුළුවන් ඊට පස්සේ ධර්මයට යෙදෙන්න, සැපේ ලබන්න. එතකොට ඔය දෙවෙනි කාරණාව කියන්නේ ටිකක් ඉගෙන ගන්න කාලේ.
ඊට පස්සේ තව ටිකක් එහාට යනකොට නේද මාතා පිතු පට්ඨානම් පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒ මහත්තයලගේ කාලේ මාතා පිතු පට්ඨානම් අම්මා තාත්තට සලකන්න ඕනේ පුත්තදාරස්ස සංඝෝ මේ දරුවන්ට සලකන්න ඕනේ බිරිඳට සලකන්න ඕනේ අනාකුලාච කම්මන්තා ගැටලු නැති ව්‍යාපාරයක් කරන්න ඕනේ පැටලෙලි නැති අනාකුල කියන්නේ ආකුල නැහැනේ ව්‍යාකුල නැති ව්‍යාපාර කම්මන්තානේ කර්මාන්ත තව ටිකක් එහාට යනකොට නේද බලන්න දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ දන් දෙන්න ඕනේ ධර්මචර්යාවේ දෙන්න ඕනේ නෑයන්ට සලකන්න ඕනේ එහෙම කාලයක් අවුරුදු 50ට වෙනකොට එනවනේ එහෙම කාලෙකුත් දරුමල්ලු දීගතල දෙන කාලේ වම තව ටිකක් එහාට යනකොට කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා අන්තිමට වයසට යද්දී පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති ලෝක ධර්ම වලට මූණ දෙනකොට ලෝක ධර්ම කියන්නේ කැසි දෙනවා හැම රැලි වැටෙනවා වයසට යනවා තමන්ගේ ඉක්ම යන කාලේ එනවා එතකොට චිත්තං යස්සන කම්පති හිත කම්පා කරගන්න නැතුව අශෝකං ශෝක වෙන්නේ නැතුව විරජං ඇලෙන්නේ නැතුව khේමං නිදහස් මනසකින් ඉන්න පුළුවන් නම් ඒ තම මංගල මුත්තමං ඒක තමයි මංගල කාරණා. එතකොට මංගල සූත්‍රයේ තියෙන්නේ මොකක්ද? අපේ මේ එක එක වයස් මට්ටම් වලදී ජීවිතේ කොහොමද නිවැරදිව අපේ ජීවිතේට මුහුණ දෙන්නේ කියන එක. ඒක හඳුනාගත්තොත් ඒ මනුස්සයා හරි ඒ කියන්නේ අපේ තියෙනවනේ ජීවිතයේ ඒ අධියරවලදී ඒකට මුහුණ දෙන විදිහ. මංගල ඉතින් එහෙම වුණොත් තමයි සැබවින්ම යාට ඒක දෙලවටම යහපත් වෙන ජීවිතයක් ගෙවන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය වගේ දැන් ඔයගොල්ලෝ දන්නෝ ඔය ජයමංගල ගාථානේ. දැන් ජයමංගල ගාථා අපි කියනවනේ. ජයමංගල ගාථා කියන්නේ මොන වගේ වෙලාවටද අපේ නෝන මහත්තයා? මගුල් ගෙවල් වල එහෙමනේ. නේද? ඔයගොල්ලන්ටත් කියන්න ඇති. පොඩි කාලේ ඔයත් කියන්න ඇති සමහර ලාවට. යාළුවොත් එක්ක ගිහිල්ලා පුංචි ළමයි කියනවනේ. ජයමංගල ගාථා. එතනයි ජයමංගල ගාථා දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ ජයමංගල ගාථා තියෙන ආශිර්වාදයට. ඒක වැරද්දක් නෑ. මම පහුගිය කාලේ දවසක ඔය තිබුණා මේ වෙඩින් හෝල් එක මගුල් ගයක්. ඒ මගුල් ගෙට මමත් අපේ මහාචාර්ය චන්දිම විජය බණ්ඩාර එතුමා නැති වුණා මෑතක. එතුමත් අපේ තව කට්ටියකුත් ගියා අපේ විශ්වවිද්‍යාලේ මේ ඔය ටෙම්පරරි ස්ටාෆ් එකේ ඉන්න දුවෙකුයි පුතෙකුයි තමයි බැන්දේ. ඉතින් අර මේ කට්ටිය ඔය ජයමංගල ගාථා කියලා පිළි අරගෙන පෝරුවේ නග්ගලා දැන් මෙහෙම අරන් ආව අපි ළඟට පිරිත් ටිකක් කියන්න. ඒ ආවට පස්සේ ජමින් මහත්තයා මගෙන් ඇහුවා මට කිව්වා අපේ ප්‍රොෆෙසර් චන්දිම සර් කිව්වා මේ හම්දුරේ පිරිත් කියන්න කලින් මේ ළමයින්ට පොඩි අවවාදයක් කරන්න කියලා. ඊට පස්සේ මං කොස්ස මම කොහමද අවවාද කරන්නේ කසාද බඳින අයට සර් පැවක කරන්න මේ බඳපු අයනේ දන්නේ ඔකේ තියෙන අමාරුව කියලා. ඊට පස්සේ සර් කිව්වා නෑ ඉංග්‍රීසි කියමනක් තියෙනවා හම්දුරේ those who can do those who can't teach කියලා. පුළුවන් අය තමයි බඳින්නේ බැරි අය තමයි කියලා දෙන්නේ කියලා. ඒ නිසා හම්දුරම කියන්න කියලා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ දැන් මට දැන් මොකක් කර කියන්නත් එපා. දැස්ස දැන් මෙතන ඉතින් කට්ටිය බලාගෙන ඉන්නවා මම කිව්වා මේ අර පුතාගේ නම සමීර අපේ විශ්වවිද්‍යාලේ වැඩ කරපු ළමෙක්නේ. මම සමීරගෙන් අහුවා මේ සමීර මේ දැන් මේ ජයමංගල ගාථා කිව්වනේ මොකටද ජයමංගල ගාථා කිව්වේ කියලා. ඒගොල්ලෝ කිව්වා ආශිර්වාදයට. මං කිව්වා ඔව් ජයමංගල ගාථා කිව්වම ආශිර්වාදයක් වෙනවා. මං කිව්වා හැබැයි ජයමංගල ගාථා කිව්වහම ආශිර්වාදයක් ලැබෙනවා නම් ජයමංගල ගාථා කෙරුවොත් ඊටත් වඩා ආශිර්වාදයක් ලැබෙයි කියලා. දැන් මේගොල්ලෝ ඔක්කොම මූණට මූණ බලනවා මේ කියන්න නම් පුළුවන් ජයමංගල ගාථා කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මං කිව්වා දැන් බලන්න මේකේ පළවෙනි ගාථාව බාහුං සහස්ස මබිනිම්මිත සායුදම්තං ගිරිමේකලං උදිත ගෝර සසේන මාරන් නේද? බාහු දහසක් මවාගෙන ගිරිමේකලා හස්තියා පිටේ නැගලා මාරයා එනවා බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරෝ දානාදි ධම්ම විදිනාජිතවා මුනින්දෝ. තමන් සංසාරේ පුරපු දාන පාරමිතා ආදී දස පාරමිතා බලයෙන් තමයි මේක දිනුවේ. මං ඒත් ඒගොල්ලන්ට කිව්වා පුතේ ඔයගොල්ලන්ගේ ජීවිතේ දැන් මේ ඔය දෙන්නට එකතු වෙන්න ලැබිලා තියෙන්නේ
මේ නුයික් බාධක හමුවේ මොකක් හරි ඔය දෙන්නගේ ප්‍රාර්ථනාවක් ඉටු වෙලානේ. හැබැයි උනාට කසාද බඳින අයගෙන් 100%ම එලෙසින්ම ඉන්නවද? නෑනේ. ටික කාලයක් යනකොට සමහර අය වෙන් වෙනවා, ගහමරා ගන්නවා. ඒ නිසා මේ ජීවිතේ පවත්වගෙන යන්න ඕගොල්ලන්ට අභියෝග එනවා. ඒ අභියෝග එන වෙලාවේදී ඕගොල්ලන්ට පිහිට වෙන්නේ ඇතැම් වෙලාවට ඕගොල්ලෝ සංසාරේ කරපු පින් වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලන්ට එකතු වෙන්න පිනක් තිබ්බා වගේම එකට ජීවත් වෙන්නත් පින තියෙන්න ඕනේ. සමහර අයට එකතු වෙන්න පින තිබ්බට ජීවත් වෙන්න පින නැහැ. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? නොඑක් කරදර එනවා. මොකද පින වෙඩින් එකේදීම ඉවර කරගන්නවා. ඒ නිසා මම කිව්වා නැවත පින් කරන්න ඕන දෙන්න හොඳට ඉන්න නම්. ඒ කියන්නේ ඕගොල්ලන්ට මෙහෙම එකතු වෙලා සතුටින් ඉන්න පිනක් තියෙනවා නම් ඒ පින කන්ටිනියු කරන්න. ඒක තමයි මේ කියන්නේ දානාදි ධම්ම විදිනා. තමන් කරන හොඳ දේවල් කරගෙන යන්න. එහෙම නැති වුණොත් මේක කොතන හරි කඩා වැටෙන්න පුළුවන්. ඊළඟට මම ඇහුවා දැන් මාරා තිරේක මබියුජ්ජිත සබ්බරත්ති. දැන් කවුද ආලවක ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවානේ බුදුහාමුදුරුවෝ ආලවකගේ ගෙදරනේ හිටියේ. දන්නව නේද සිද්ධිය? ආලවකගේ නෝනාට බණ කියමින් හිටියේ බුදුහාමුදුරුවෝ. ආලවක ඇවිල්ලා කියව නික්කම සමන ශ්‍රමණේ නික්මෙව. බුදුහාමුදුරුවෝ මොකද කරේ? එළියට බැස්සා. පවිස සමන ඇතුළට ආවා. ආයි නික්කම සමන එළියට ගියා. මෙහෙම බුදුහාමුදුරන්ගේ එහා මෙහා කරනවා දැන් ආලවක. අන්තිමට මම අර සමීරගෙන් ඇහුවා බැරි වෙලාව සමීර මේ ගෑනු ළමයා ඔයාට එහෙම කිව්වොත් නික්කම සමීර කියලා ඔයා මොකද කියන්නේ කියලා. සමීරේ ඵලයන් කියලා. ඔහම කියනවා ඒ ගෑනු ළමයි. මං ඇහුවා කොල්ලා මට කියනවා මම යන්නේ. මං කිව්වා බුදුහාමුදුරුවෝ කියපු දේ කරපන්. බුදුහාමුදුරුවෝ කරපු දේ. බුදුහාමුදුරුවෝ කළේ දැන් බැලූ බැල්මට පේන්නේ ආලවකට බුදුහාමුදුරුවෝ দমনය වුණා වගේනේ. ඒ පළවෙනිම යන්න කියනකොට යනවා, එන්න කියනකොට එනවා. හැබැයි දෙක තුන වෙලා අන්තිමට මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ට ආලෝකනේ দমনය වෙන්නේ. ඒ නිසා මම කිව්වා මේ ගැහණු යන්න කිව්වහම ගියාම යන්න දෙන්නේ නැහැ. නැත්තම් එහෙම යන්න නැතුව ඉන්නවම නෑ මම යන්නෙම නෑ කියලා හිතුවොත් යන්නම වෙනවා කියලා. මොකද බුදුහාමුදුරන්ගේ මේ කතාවේ තියෙන්නේ මොකද්ද? ඒකේ ආදර්ශය කොතනද තියෙන්නේ? බලන්න මාරා තිරේක මබියුජ්ජිත සබ්බරත්තින් ගෝරම් පනාලවක මක්ක මතද්දයක්කන් කන්ති සුදන්ත විදිනානේ. කන්ති කියන්නේ ඉවසීම, ශාන්තියනේ. සුදන්ත කියලා කියන්නේ ආත්ම දමනය. එතකොට ඉවසීම සහ ආත්ම දමනයෙන් තමයි මේ ප්‍රශ්නේ මුණ දෙන්නේ. මම කිව්වා පුතේ ඔයාගේ ජීවිතේ ඔයාට සමහර ප්‍රශ්න එනවා ඉවසීමෙන් ආත්ම දමනයෙන් මුණ දෙන්න. ඒකට මුණ දෙනකොට මතක් කරගන්න ආලවකට කොහොමද බුදුහාමුදුරුවෝ මුණ දුන්නේ කියලා. එනිසා ජයමංගල ගාථා කියන්න නෙමෙයි තියෙන්නේ, කරන්න තියෙන්නේ. ඊට පස්සේ නාලාගිරින් ගජවරං අතිමත්ත භූතං දාවග්ගි චක්කමසනීව සුදාරුණන්ත නේ. දැන් නාලාගිරි බුදුහාමුදුරුවෝ ඉදිරියට එනවා රාකල 16ක් බීලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මොකද කළේ? මෙත්තම්බුසේක විදිනා මෛත්‍රියෙන් තමයි නාලාගිරිට මුණ දෙන්නේ. ඒත් මං අර ගෑනු ළමයාගෙන් ඇහුවා බැරි වෙලාවත් සමීර බීලාවොත් මොකද ඔයා කරන්නේ කියලා. මේ කෙල්ල කිව්වා දොර වහනවා කියලා. මං කෝකනේ කියන්නේ මේගොල්ලෝ බුඩි ස්ටඩීස් කරපු ළමයි. මං කෝ බුදුහාමුදුරුවෝ කරපු දේ කරන්න මෙත්තම්බුසේක විදිනා. මිනිස්සෙක් බීලා ඉන්නවයි කියලා කියන්නේ මනස විකෘති වෙලා ඉන්නේ. එයාට මෛත්‍රියෙන් ඕනේ වැඩ කරන්න. ඒකනේ කියන්නේ. ඒ කියන්නේ ඒක මනස විකෘති වෙන්න පුළුවන්, බීලා විකෘති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් අවස්ථානුකූලව යම්කිසි හේතුවක් නිසා විකෘති වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනස විකෘති වෙන අවස්ථා 8ක් තියෙනවා. එක එකක් විතරයි බොන එක. එකක් තමයි පිත්තුම් මත්තක. පිත බයිල් කියලා කියන්නේ පිත. තව එකක් තමයි සුරුම් මත්තක. සුරා බීලා. තව එකක් තමයි යක්කුම් මත්තක. යකා වැහිලා. සමහර අය යකා වැහෙනව නිකනු.
තව එකක් තමයි කාමුම්මත්තක. කාමය නිසා ලෝභව සංගතෝ ලෝභකමට. තව එකක් තමයි දෝෂව සංගතෝ ද්වේෂය. ඒ වගේ විවිධ හේතු තියෙනවා කෙනෙක්ගේ මනස විකෘති වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ගේ මනස අස්වාභාවික තත්වයට පත් වෙලා තියෙන වෙලාවේදී අනිත් අය මොකද කරන්න ඕනේ? විශේෂයෙන් බිරිඳ. ඒක තියෙන්නේ බිරිඳ හෝ ස්වාමියා. දෙන්නගේ එක්කෙනෙක් මොකද කරන්න ඕනේ? මෙත්තම්බුසේක විදිහට මෛත්‍රිය මුණ දෙන්න කියලා කියන්නේ. ඉතින් බලන්න ඒක. ඊට පස්සේ මම ඒත් ඇහුවා අර ඔය සමීරගෙන් දැන් පුතා බලන්න දැන් කඩුවක් උස්සගෙන බුදුහාමුදුරුවෝ පස්සේ එළවනවා කවුද? උක්කිට කග්ග මතිහත්ත සුදාරුණන්තං. කවුද කඩුව උස්සගෙන එන්නේ? අඟුලිමාල. එතකොට බුදුහාමුදුරුවෝ මොකද කරේ? ඉද්දූපදේශ විදිනාජිතවනේ. බුදුහාමුදුරුවෝ 이르දියක් පෑවා තමන්ට ලං වෙන්න බැරි වෙන්න අඟුලිමාලට. මං ඊත් මේ පුතාගෙන් ඇහුවා සමීර බැරි වෙලාවත් ඔයා ගෙදර එන වෙලාවේ මේ ගෑනු ළමයා එළවලු කප කපා ඉන්නවා. කේන්ති ගිහිල්ලා පිහි අරගෙන එනවා තමුසෙව කපනවායි කියලා. ඔයා මොකද කරන්න කියලා. ඌ කිව්වා මාව කපන්න. මං කව පුතේ බුදුහාමුදුරුවෝ කරපු දේ කරාපන්. බුදුහාමුදුරුවෝ මොකද කරේ? ලං වෙන්න බැරි 이르දියක් පෑවනේ. ඉතින් මිනිහා කියනවා මට 이르දි නෑනේ හාමුදුරුවනේ. මං කිව්වා ඒක තමයි පැනලා දුවන්න ඕනේ. කියන්නේ යා ටු අවොයිඩ් කියන එකනේ, ඈත් වෙලා ඉන්න කියන එකනේ, රන් වෙන්න එපා කියන එකනේ. ඒ කියන්නේ කෙනෙක් කේන්තියෙන් ඉන්න වෙලාවට මොකද කරන්න ඕනේ? එයා මග අරින්න ඕනේ. අම්මලාට මතක ඇති ওই පරණ ගෙවල් වල තාත්තලා එහෙම පොඩ්ඩක් ඔය ගෙදර අම්මලත් එක්ක එහෙම පොඩි අනවශ්‍ය කතාවක් එහෙම ආවහම මොකද කරන්නේ? ගෙයින් බහැලා පොත්ත පහලට යනවා. ගිහිල්ලා එහාම ඇවිදලා එනකොට ප්‍රශ්න ඉවරයි. මේ අද තමයි මේ නව මේ නූතන මේ උපදේශකයෝ කියන්නේ ගෙදර ප්‍රශ්නයක් ඇති වුණොත් දෙන්න කතා කරලා විසඳ ගන්න කියලා. චමින් මහත්තයා පුළුවන් ද ගැහණුත් එක්ක කතා කරලා ප්‍රශ්න විසඳන්න? පිරිමිත් එක්කත් බෑ. දෙගොල්ල මේකයි. කියන්නේ ඒක සමහර ප්‍රශ්න තියෙනවා කතා කරන්න ඕනේ නැහැ. ඒව just avoid. නිකන් අතෑරියම ඇති. ඒව ඊට පස්සේ සෙටල් මේ සමහර ප්‍රශ්න ඕගොල්ලන්ගේ බලන්න මේ මීට මාස අවුරුද්දකට කලින් සමහරලාවට හිත රීජිච්ච ප්‍රශ්න තියෙනවනේ ඕගොල්ලෝ අතර පොඩි පොඩි. ඒව සමහර වෙලාවට දැන් මේ අවුරුද්දක් ගියාම මතක් කරලවත් මතක් කරගන්න බෑනේ. අපරාධ ඒ දවස්වල දුකෙන් හිටිය කියලා හිතන අර එක කතාවක් තියෙනවා. මේක තියෙන්නේ මේ අර එක වයසක ජෝඩුවක් ඇවිදගෙන යනවා මල් වත්තක. එක පැත්තක තියෙනවා මේ මල් වැටක්. වැටෙන් එහා පැත්තේ කොරවක් එක්ක කෑ ගහනවා. මහත්තයා කියනවා කොරවක් එක්ක කෑ ගැවුවා. නෝන කියනවා නෑ නෑ කොරවක් එක්ක නෙමෙයි කිකිලියක්. ඊට පස්සේ මහත්තයා කියනවා ආව් කිකිලියක්. නෝන ටිකක් දුර ඇවිදන් ගිහලා කියනවා නෑ කොරවක් එක්ක නේ කෑ ගැව්වේ. ඇයි වා කිකිලියක් කියලා මං කිව්වම පිළිගත්තේ? ඉතින් අපි දෙන්නගේ ජීවිතේට ඔක කොරවක් වුණාම මොකද? කිකිලි වුණාම මොකද? ඔයාගේ මගේ සතුටට බාධාවක් ඇති කරගන්න නැතුව නේද? සමහර ලාමට මේ කෑ ගහන කොරවක්කයි කිකිලි නිසා ඩිවෝස් වෙන අය පවා. ඉතින් හොඳ නඩුවක් නෙමේක. ඒ නිසා අපි සමහර අවස්ථාවල් අවොයිඩ් කරන්න ඕන කිසි තේරුමක් නැති ඒවා. දැන් අතන බලන්න තත්වාන කට්ඨ මුදරන් ඉව ගබ්බිනියා. ගැබක් බඩේ බැඳගෙන ගැබක් වගේ දරමිටියක් බැඳගෙන කවුද එන්නේ? චිංචමානවිකා. මේ ආපු වෙලාවේ බුදුහාමුදුරුවෝ මොකද කළේ? බුදුහාමුදුරුවෝ මේකට උත්තර දෙන්න ගියේ නෑ. ශක්‍රයනේ අර සතරවරන් දෙවිවරු ඇවිල්ලා ලනුව කපලා ඒ වැඩ වුණේ ඔක්කොම ශක්‍රයගේ වැඩ. සමහර දේවල් තියෙනවා සමහර ප්‍රශ්නවලට බාහිර විසඳුම් ඕනේ අවස්ථාවල ඇතුලෙන් විසඳුම් හොයන්න යන්න ඕනේ. කාලයත් එක්ක ප්‍රශ්න විසඳෙනවා. ඉතින් මම මේ ළමයින්ට කිව්වේ ඒ ජෝඩුවට මේ ජයමංගල ගාථාවල තියෙන්නේ ඒ වෙලාවේ
ඒ ප්‍රශ්නයට අදාළව අපි විසඳුම් දෙන්න ඕන ක්‍රම ටිකක්. ඇත්තටම ගත්තොත් මේක ටූල් කිට් එකක්. ජීවිතේ ප්‍රශ්න ඉදිරියේදී මුණ දෙන්න තියෙන ටූල් කිට් එකක් තමයි මේ ජයමංගල ගාථා 8 කියලා කියන්නේ. හැබැයි අපි ඒවා යූස් කරනවද? අපි ඒවා මන්ත්‍ර වගේ කියනවා. හැබැයි භාවිතයට ඒවා ගන්නවා කියලා පේන්නේ නැහැ. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ ප්‍රැක්ටිකල් එකක්. භාවිතයට ගන්න තියෙන එක. ඒක ජීවිතේ හරි යොදාගත්තාම සැනසිලිදායක මිනිසෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන් එකක්. ඒ නිසා බෞද්ධ හැටියට බුදුදහම මෙන්න මේ ඇප්ලිකේෂන් ලෙවල් එකට ගේන්න ඕනේ. භාවිතේ මට්ටමට අරන් එන්න ඕනේ. එහෙම නැත්නම් ඒක දැනුම් මට්ටමේ විතරක් නතර කරගත්තොත් ඒක තමන්ගේ ජීවිතයට කොච්චර උදව් වේද? දැන් අපි දන්නවා දැන් දහම් පාසල් අධ්‍යාපනය කියන එක ළඟදි පටන් ගත්ත එකක් නෙවෙයිනේ. මෙතන ඉන්න වැඩිහිටිම කෙනත් දහම් පාසලකට ගිහිල්ලා ඇති බොහෝ විට. දහම් පාසල්. දහම් පාසලේදී කොච්චර ජීවිතයට වටින දේවල් උගන්වනවද? සිගාලවාද සූත්‍රය අරන් බලන්න. සමහර වෙලාවට ඔබම කියයි මට දහම් පාසලේදී ඉස්සර ඩී තිබ්බේ දැන් ඒ තියෙන්නේ. මම මෙච්චර ඩී ප්‍රමාණයක් අරන් තියෙනවා. සමහරට ඩී 4යි. ඒ අරන් තියෙනවා. බුද්ධ ධර්මයට ඒ අරන් තියෙනවා කියලා. හැබැයි බුද්ධ ධර්මයට ඒ ගත්තට පාඩම් කරලා ජීවිතේ ඇතැම් වෙලාවට ඒ දේවල් භාවිතයට අරගෙන නැහැ. ඒ නිසාම අපිට බුදුදහම කියන එක අර වන්දනාමාන කරන්න තියෙන එකක්. එමත් නැත්නම් හදාරන්න තියෙන එකක්, පාඩම් කරන්න තියෙන එකක් ගන්නට අපි අරගෙන තියෙනවා. වෙන මුකුත් ඕනේ නැහැ. දැන් මෙතන ඉන්න ඔබ විශේෂයෙන් තරුණ පිරිසක් මෙතන ඉන්නවා, වැඩිහිටි අයත් ඉන්නවා. හිතන්න මව්පිය දූදරු සම්බන්ධය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දේවල්. ඒකෙදී දෙමව්පියෝ දරුවන්ට දරුවෝ දෙමව්පියන්ට කියලා දෙපැත්තක් තියෙනවානේ. මේකේ දෙමව්පියෝ දරුවන්ට යුතුයකම් ඉටු කරන්න ඕනේද? නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දෙමව්පියෝ දරුවන්ට කරන්න ඕනේ අනුකම්පා කරන එකයි. අනුකම්පෙන්ති කියලා කියන්නේ. අනුකම්පාවෙන් තමයි පාපා නිවාරෙන්ති, පවෙන් වළක්වන්නේ. ඒ වගේම තමයි කල්යාණේ නිවේසෙන්ති, යහපතේ යොදවන්නේ. සුදුසු ශිල්ප ශාස්ත්‍රයක් ලබා දෙන්නේ. ඒ වගේම ගැළපෙන දුවෙක් පුතෙක් විවාහ කරලා දෙන්නේ. ඊළඟට ගැළපෙන කාලෙදී තමන්ගේ දායාද පවරන්නේ. ඒවා නියම කාලෙට කරන්න ඕනේ. දැන් අපේ සමහර දෙමව්පියෝ කරන වැරද්දක් මේ ළමයින්ට කියනවා ඔයාට මේ ගෙදර, අරයට මේ ගෙදර, ඊට පස්සේ ඔක්කොම ඒගොල්ලන්ගේ ඔළුවට දාලා ඉවරයි. එහෙම නෙමෙයි. ඒ දායාද දෙන දවසේ ඕනේ දායාද දෙන්න. එතකන් ඒගොල්ලන්ට ඉස්සර තිබිලා තියෙනවා ඔය දායාද පවරා දීම ගැන කියන එකේදී අටුවාවේ ලස්සන එකක් තියෙනවා. සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවෝ අකීකරුණා රජ්ජුරුව ළඟට ගිහිල්ලා කියනවලු මගේ ළමයින්ට මේ දායාද දෙන්න එපා, ඒවා ඒගොල්ලන්ට අහිමි කරන්න කියලා. එතකොට ඒ දරුවෝ මොකද කරන්නේ? එහෙම වෙන නිසා දෙමව්පියන්ගේ ගුණගරුක දරුවෝ හැටියට හැදෙනවා ගෞරවය රැකගෙන. අද ළමයි හිතන් ඉන්නවනේ කොහොම කෙරුවත් දෙනවා කියලා. ඒ කාලේ එහෙම නෙමෙයි තිබිලා දෙන්නේ. කොහොම හිටියත් දෙන්නේ නැහැ, හරියට හිටියොත් විතරයි දෙන්නේ. ඒක කොච්චර වටින සංකල්පයක්ද? දරුවෝ වුණත් දෙමව්පියන්ට කීකරුව වැදගත් විදියට හිටියොත් විතරයි ඒගොල්ලන්ට දායාද දීලා තියෙන්නේ. එහෙමනම් දායජ්ජං පටිපජ්ජාමි. දායාද පිළිපදින මට්ටමට ඉන්න ඕනේ. දායාද ලබා ගන්න පුළුවන් මට්ටමට ඉන්න ඕනේ. එතකොට අර විදියට අනුකම්පාවෙන් කරනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? පරම්පරාව හොඳට රැකලා දෙමව්පියන්ගේ වැඩ කරලා දීලා. කොටින් මෙතන තියෙනවා දැන් එක තැනක තේසං කිච්ඡං කරිස්සාමි කියලා, නේසං කිච්ඡං කරිස්සාමි. ඒගොල්ලන්ගේ වැඩ කරලා දෙනවා කියලා. ඒක විග්‍රහ කරන්නේ මෙහෙමයි දැන්. දෙමව්පියන්ගේ වැඩ කරලා දෙනවා කියන එක නෙවෙයි. දැන් තාත්තට යන්න තියෙනවා නම් අපි හිතමුකෝ උසාවි. පුතා කියනවා නේ මම යන්න උසාවි. ඒ කියන්නේ ඒ වෙනුවෙන් අනියා වෙන් වෙනවා.
තාත්තට කියනවා නම් යම්කිසි රාජකාරියක් කරන්න ඒ රාජකාරිය Tamanට පවර ගන්නවා. ඒ විදිහට තමයි මේ දෙමෝපිය එතකොට ඒ දෙමෝපියොත් එක්ක ඒ දරුවෝ ඒක කොටස කරන්නේ යුතුයකමක් හැටියට දෙමෝපිය දරුවන්ට කරන්නේ අනුකම්පාවක් හැටියට. ඔකේ ලස්සනම තැනක් තියෙනවා බිරිඳ ස්වාමියා කතාවේ. බිරිඳ සහ ස්වාමියා කතාවේ. දැන් අද මම මෙතන ගොඩක් නෝනලා ඉන්න නිසා මම මේක අහන්නම්. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සිගාලෝවාද සූත්‍රයේදී එක්කෙනෙක් මේ උපස්ථාන කරන්න ඕනේ. අනිත් එක්කෙන අනුකම්පා කරන්න ඕනේ. හැබැයි මේක තියෙන්නේ බිරිඳට හරි ස්වාමියාට හරි එක්කෙනෙකුට විතරයි. කවුද උපස්ථාන කරන්න ඕනේ කවුද අනුකම්පා කරන්න ඕනේ මොකද හිතන්නේ? නෝන මහත්තයා කවුද උපස්ථාන කරන්න ඕනේ කවුද අනුකම්පා කරන්න ඕනේ? උපස්ථාන කරන්න ඕනේ බිරිඳද ස්වාමියාද? බිරිඳ කියලා නෝන නම් කියනවා. මොකද හිතන්නේ නෝනලා? බිරිඳ. අනුකම්පා කරන්න ඕනේ මහත්තයා කියලා ඉතින් මහත්තුරුත් ගැම්මට හිතාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඔක අනිත් පැත්ත. චමින් මහත්තයා වැඩේ කාගත්තාද බණට ගෙන්නගෙන. හරිද? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ස්වාමියා විසින් බිරිඳට උපස්ථාන කළ යුතුයි. හොඳට බලන්න අද ගිහිලා සිගාලෝවාද සූත්‍රේ. බිරිඳ විසින් ස්වාමියාට අනුකම්පා කළ යුතුයි කියලා තියෙන්නේ. දැන් කිව්වහම මේක උඩිය අටිකුරු වෙන කතාවක්. බිරිඳ විසින් ස්වාමියාට අනුකම්පා කළ යුතුයි. ස්වාමියා විසින් බිරිඳට උපස්ථාන කළ යුතුයි කියලා තියෙන උපට්ඨහති අනුකම්පේති කියන වචන දෙකෙන් තියෙන්නේ. මම මෙච්චර මේ ස්ථිරව කියන්නේ මේ කැමරාවලුත් තියාගෙන මේක ඔයගොල්ලෝ YouTube එහෙම දානවනේ. එතකොට මට නැත්තම් මේක ඊළඟට කියනවනේ මේ ඔහොම නෙමෙයි තියෙන්නේ කියලා. මම ඒක කියන්නේ ඒ වචනේම කියලා කිව්වේ ඒකයි. බිරිඳ ස්වාමියාට අනුකම්පා කරන්න ඕනේ ස්වාමියා බිරිඳට උපස්ථාන කරන්න ඕනේ රයිට්. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ බුදුහාරෝ කියලා තියෙනවා නම් කරන්න එපා මහත්තයා. දැන් නෝනගෙන් අහමු අපි කොහොමද උපස්ථාන කරන්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කාරණා පහක්. සම්මානනාය ගරු කරන්න ඕනේ. to respect. දෙවෙනි එක තමයි අනවමානනාය අගෞරව කරන්න එපා. not to insult. අනතිචර්යාය එයා ඉක්මවා වෙන කෙනෙක් සමග සිතින්වත් බැඳෙන්න එපා. ඊට පස්සේ ඉස්සරිය වස්සක්ගේන නිවසේ නායකත්වයේ දෙන්න ඕනේ. අන්තිම කාරණාව අලංකාරානුපදානේන ලස්සන වෙන ආකර්ෂණය ඇති වෙන ඇඳුම් පැළඳුම් පාට ಜಾති සුවඳ ಜಾති ඒව දෙන්න ඕනේ. එතකොට මේ කාරණා පහ තමයි ස්වාමියා විසින් බිරිඳට කරන්න ඕනේ උපස්ථාන. එක පළවෙනි එක තමයි සම්මානනාය ගරු කරන්න ඕන කියන එක. මේක කියනවා හරි ලස්සනට කොහොමද බිරිඳට ස්වාමියා ගරු කරන්නේ? දැන් නෝනාගෙන් අහලා බලමුකෝ කොහොමද ගරු කරන්න ඕන කියලා. එනකොට නැගිටින්න මැඩම් කියලා කතා කරන්න එව්ව නෙමෙයි. ගරු කරන්න කියලා කියනවා දරුවෙක් ඉන්නවනම් ස්වාමියා බිරිඳට කතා කරන්න ඕනේ. දැන් අපි හිතමු දරුවාගේ නම දැන් මේකේ තියෙනවනේ දාලා. දැන් දරුවෙක් ඉන්නවා කියනවා අසිනි කියලා. එතකොට මහත්තයා කියන්න ඕනේ අසිනිගේ අම්මේ කියලා. නන්දස්ස මාතේ තිස්සස්ස මාතේ එහෙමයි තියෙන්නේ මේක බණ පොතේ. පුතා නන්ද නම් නන්දගේ අම්මේ කියලාලු කියන්න ඕනේ. කියන්නේ යාට රෙස්පෙක්ට් එක ඒකනේ. අපේ පුතාලේ අම්මා කියලා. එම් පරණයි කියනෝනේ. පුතාලගේ අම්මා මේ පුතාලගේ අප්පච්චි මේ කියලා කියනවා. එහෙම කියන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ දැන් ඔය කියන විදිහට කරගෙන යන්න ආයේ ඔක මාරු කරගන්න එපා. ගරු කරන්න සම්මානන එක. දෙවෙනි කාරණාව තමයි to respect කියලා කියන්නේ. දැන් අපේ නෝන මහත්තයා පහුගිය අවුරුදු දවස් ගෙවෙන්න ඇතිනේ. මහත්තයා හරි ආසයි නේද නෝනත් එක්ක shopping යන්න. නෝනලත් එක්ක shopping යන්න මහත්තුරු කැමති නෑ. ඇත්තටම කැමති නෑනේ. ඇයි ඒ? ගුඩ වෙලා ගන්නවනේ. මම ඔය ප්‍රශ්නේ දවසක් එංගලන්තෙදී ඇහුවා. එංගලන්තේ නෝනලත් එක්ක යන්න මහත්තුරු කැමතිත් නෑ.
ඇමරිකාවේ නෝනලා එක්ක යන්න මහත්තුරු කැමතිත් නැහැ. ලංකාවේ නෝනලා උඩ රට පහත රට කියලා ભેදයක් නැහැ. කොළඹ කියලා භේදයක් නැහැ. කුයි මහත්තයවත් කැමති නැහැනේ නෝනලත් එක්ක shopping යන්න. එයි. නෝනලා shopping ගියාම පරක්කු වෙනවා. ඒක කොහේ අයගෙත් හැටියා. එතකොට මේක ගෑනුන්ගේ දුර්වලතාවක්ද? නෑ. මේක ගෑනුන්ගේ ගතියක්. කාන්තාවන්ගේ හැටියක්. අන්න සම්මානනාය ගරු කරන්න ඕනේ මොකද්ද? ඇගේ ගතියට. ඒ ගතිය දැන් මහත්තයා නෝනට කැමති උනේත් ඇගේ ගතිවලටනේ, ගෑනු ගතිවලටනේ. කසාද බඳින්න කලින් ගෑනු ගතිවලට කැමති වෙනවා. කසාද බැඳලා පස්සේ කියනවා ඇයිවා මං වගේ හිතන්න බැරි කියලා. ඉතින් ඒ වගේ හිතන්න නම් ඒ જાතියෙක් කෙනෙක්ම බඳින්න ඕනේ. වෙනම එතකොට මේ සම්මානනාය කියන්නේ ඇගේ ගතියට සලකන්න. ගෑනු ශරීරය වෙනස්, ගෑනු සිතුවිලි වෙනස්. දැන් සමහරු කියනවා නෝනලා හරියට කියවනවා කියලා. ඉතින් හරි. ඉතින් ගැහණු අයගේ හැටියක්නේ පොදුවේ හැමෝටම කියනවා නම් ඒක චෝදනාවක් නෙමෙයි. ඒක හැටියක්. ඒ නිසා සම්මානනාය කියන්නේ ඇගේ ස්වરૂපයට, ඇගේ ගතියට සලකන එක. අනෝමානනාය කියන්නේ මොකද්ද? අනෝමානනාය කියන්නේ ඇයට අවමන් කරන්න එපා කියලා. අවමන් කරන්න එපා කියන්නේ බනින්න එපා කියන එකම නෙමෙයි. දැන් ඒකෙදි තියෙන්නේ මෙහෙම. දැන් ඒක හරි ලස්සන උදාහරණයක් තියෙනවා. සක්විති රජුරුවන්ගේ දුව කසාද බැන්දත්. කසාද බැන්දට පස්සේ කියන්නේ පියදාසගේ නෝනා කියලාලු. ඒ කියන්නේ පියදාස බැන්දොත්. පියදාස කසාද බැන්දොත් සක්විති රජුරුවන්ගේ දුව පියදාසස්ස භාර්යා කියලා. පියදාසගේ නෝනා කියලාලු කියන්නේ. බලන්න මේ කාන්තාවකගේ සම්පූර්ණ අයිතිය වෙනස් වෙනවනේ කසාද බැන්දට පස්සේ. එතකොට අනුමානනාය කියන්නේ ඒ මහත්තයා නෝනාට අගෞරවයක් නොවෙන්න ජීවත් වෙන්න ඕනේ. දජෝ රතස්ස පඤ්ඤාණං, රතේ අඳුරගන්නේ ධ්වජයෙන්, ඒ කියන්නේ කොඩියෙන්ලු. දූමෝ පඤ්ඤාණ මග්ගිනෝ, ගින්න අඳුරගන්න පුළුවන් දුමෙන්ලු. රාජා රට්ටස්ස පඤ්ඤාණං, රට අඳුරගන්න පුළුවන් රජුරුවන්ගෙන්ලු. භත්තා පඤ්ඤාණ මිත්‍යා, නෝන අඳුරගන්න පුළුවන් මහත්තයාගෙන්ලු. ඒ කියන්නේ මහත්තයා නෝනට කොඩියක් වගේ වෙන්න ඕන කියලානේ කියන්නේ. ඒ නිසා නෝනලා හරි කැමති කොඩියක් වගේ මහත්තයෙකුට. අන්න ඒ විදිහට නෝනට මහත්තයා සලකන්න ඕනේ. උපස්ථාන කරන්න ඕනේ. දෙක. තුන්වෙනි කාරණාව අනතිචර්යාය. ඉතින් කියන්න දෙයක් නැහැ. මේ ලෝකේ කාන්තාව ගෑනු නොකා නොබීඳි 3-4 වේලක් වුණත් හැබැයි මහත්තයා නිකන් කෙනෙක් දිහා හැරිලා බලනකොටවත් කැමති නැහැ. බොරුවට කියන්න පුළුවන් ඔයා බැලුවට මට කමක් නැහැ කියලා බොරුවට කියන්නේ. මහත්තයලා හිතන් ඉන්නවනේ මහත්තයලාත් හරි මෝඩයිනේ. නෝන්ලා කියනවා අනේ කමක් නැහැ ඔයා බලන්න කියලා. ඒ වුණාට හිත යටින් එහෙම කැමති නැහැ. එහෙම වෙන්න විදියක් නැහැ. එහෙනම් එයා ගෑණියෙක් වෙන්න බෑ. ඒ නිසා මේ ලෝකේ තමන්ගේ ස්වාමියා තමා වෙනුවෙන් ජීවත් වෙනවා කියලා හිතන එක ඒක ඉතාමත්ම උසස් බලාපොරොත්තුවක් කාන්තාවකගේ. අනතිචර්යාය. අනිත් එක තමයි ඉස්සරිය වස්සක් ගේන කියන්නේ gedara පරිපාලනය දෙන්න කියන එක. න ග්‍රහං ග්‍රහ මිත්‍යාහෝ ගෘහණීන් ගෘහ මුච්චතේ. මේ ගයක් කියලා කියන්නේ බිත්ති වහලේ ගහපු මේ අවකාශයට නෙමෙයිලු ගෘහණියටලු. ගෘහණියක් තමයි ගයක් බවට පත් කරන්නේ ඒක. නැත්තම් ඒක නිකන් හිස් අවකාශයක් විතරයි. ඒ නිසා ඇයට gedara නායකත්වය දෙන්න කියනවා. ලස්සන කියවනක් තියෙනවා මේ අටුවාවේ. ඒකේ කියනවා මේ මෙහෙම මහලතා පසාදනේ ලැබිච්ච, ඒ කියන්නේ ලෝකේ තියෙන වටිනාම ආභරණ කට්ටලේ හම්බෙච්ච නෝනෙක්ට උනත් හැන්ද හම්බුනේ නැත්තම් gedara රණ්ඩු කරනවලු. නෝනලාට හැන්ද ඕනේ අතට. හැන්ද කියන්නේ තමන්ගේ gedara ළමයාට බත් ටික බෙදන්න, මහත්තයාට බත් ටික බෙදන්න තීන්දු තීරණ ගන්න අයිතියනේ. ඒ නිසා ඇයට ඒ ටිකෙන් උපස්ථාන කරන්න ඕනේ. අනිත් එක තමයි අලංකාරානුප්පදානේන. අලංකාර ලස්සන වෙන දේවල්. කාන්තා කියන වචනේ තේරුමම සුන්දරත්වය කියන එකයි. ඒ නිසා
කාන්තාව නිරන්තරයෙන් සුන්දරත්වයෙන් ඉන්න කැමති. ඒක ආකර්ෂණය දිනාගෙන හැම දෙනා අතරම කැපී පේන විදිහට ජීවත් වෙන්න. ඒ නිසා මේ ටික බුදුහාමුදුරු දේශනා කරන්නේ ස්වාමියා විසින් බිරිඳට කළ යුතු උපස්ථාන. එහෙම උපස්ථාන කරන ස්වාමියාට බිරිඳ මොකද කරන්නේ? අනේ මේ මිනිස්සයා මට මෙහෙමනේ සලකන්නේ. ඒ නිසා එයාට ඇය අනුකම්පා කරනවා. අනුකම්පා කරන්නේ කොහොමද? සම්භතං අනුරක්ඛන්ති. හම්බ කරණිය හොඳට රැකලා දෙනවා. සුසංගහිත පරිජන. එයාගේ සේවකයන්ට, එයාගේ මිත්‍රයන්ට හොඳට සලකනවා. ඒ වගේම පච්චා නිපාතනි පුබ්බුට්ඨායිනි. සියලු දෙනාට කලින් නැගිටින උදෙන්ම අන්තිමටම නිදා ගන්නව රෑ. නින්දට යනවා. ඒ වගේම එයාගෙන් පිට කිසි කෙනෙක් ගැන හිතන්නේ නැහැ. අනලසා හෝති සබ්බ කිච්චේසු. හැම කටයුත්තකම අනලස්ව වැඩ කරනවා. ඒ කියන්නේ නෝනලා ඩියුටි මාරු කරලා නැහැ. ඩියුටි ඒ විදිහටම කරනවා. හැබැයි කරන්නේ කුමක් හැටියටද? අනුකම්පාවක් හැටියට. එතකොට දැන් මම මේ සඳහන් කළේ අපි ඉගෙන ගන්න ඕක ස්වාමියාගේ යුතුයකම් බිරිඳගේ යුතුයකම් කියලා. නෑ. ස්වාමියාට තියෙන්නේ යුතුයකමක්. එයාට තියෙන්නේ මොකක්ද? බිරිඳ කෙරෙහි උපස්ථාන කරේ. බිරිඳට තියෙන්නේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහු කරන දෙයට ඒ කියන්නේ හැම මහත්තුරු යම් වෙලාවක බලාපොරොත්තු වෙනවා නම් නෝනගේ අනුකම්පාව. තමන්ගේ යුතුයකම ඉටු කරලා ඉන්න ඕනේ. ඒක හරි ලස්සන සම්බන්ධයක්. ඒ කියන්නේ ಭಾರತೀಯ සමාජයේ බුදුහාමුදුරුවෝ මේක දේශනා කරන්නේ. ಭಾರತೀಯ සමාජයේ කාන්තාවක් මොනතරම් පහත් තැනකද දාලා තිබුණේ. හැබැයි බුදුහාමුදුරුවෝ ඇයට දුන්නේ ස්වාමියාගේ උපස්ථාන ලැබිය යුතු, ස්වාමියාට අනුකම්පාව ලබා දිය යුතු තැනැත්තියක් කියලා. ඒ නිසා අපේ කාන්තා පක්ෂයේ බුදුහාමුදුරුවෝ ගැන හිතන්න, බුදුහාමුදුරන්ට ගරු කරන්න මං හිතන්නේ මේකම වැදගත් තැනක්. බුදුහාමුදුරුවෝ කොහොමද ඇයට ඇය ගැන සැලකුවේ කියලා. ඒ නිසා මම මේ සඳහන් කළේ දැන් මේ බුද්ධ දේශනාවේ තියෙන ගොඩක් දේවල් අපි ඇප්ලයි කරගන්න ඕනේ. ඒවා ඇප්ලයි කරගත්තොත් තමයි ජීවිතේ සාර්ථක වෙන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියනවනේ. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින්ම රකින්නවා කියලා. රකින්නේ ඔහොම කළොත් තමයි. මංගල සූත්‍රේ කාරණා ටික අනුගමනය කළොත් රැකේ. ජයමංගල ගාථාවල තියෙන කාරණා ටික Tamanට ඒ තියෙන ටෙක්නික්ස් ටික අරගත්තොත් රැකේ. ඒ වගේම විවාහ ජීවිතයට හෝ එදිනදා ජීවිතයට අදාළ ඒ දේවල් Taman ජීවිතයට එකතු කරගත්තොත් ඒ දේවල් රැකේ. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ රකින්නවා කියන්නේ අන්න ඒ සදාචාර යහපත් බුද්ධ දේශනාවේ තියෙන ධර්ම කොටස් ජීවිතයට එකතු කරගෙන ඒවා භාවිතයට ගැනීම ගැනයි. ඒ නිසා බෞද්ධයන් හැටියට අපි මේ ධහම යොදා ගන්න ඕනේ. ධම්මචාරී සුඛං සේති කියලා කියන්නේ ඒකයි. ධර්මයේ හැසිරෙන කෙනා තමයි ඒ ධර්මයේ නියම ප්‍රයෝජන ලබන්නේ. ඒ නිසා පින්නතුනි ලෞතර බුදුහාමුදුරන්ගේ දේශනාව අපිට අපේ ජීවිත මෙලව සුරක්ෂිත කරනවා. සසර සුරක්ෂිත කරනවා. නිවන් සුව ලබා ගන්න දක්වා අපිට මේ දේශනාවේ ඉගැන්වීම් අපිට භාවිතාවට ගන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා අපි අදිෂ්ඨාන පූර්වක වෙන්න ඕනේ. හුදෙක් මේ දේශනාව අපි ආගමික ඉගැන්වීමක් හැටියට නොව මෙය ප්‍රායෝගිකව ජීවිතේ හැම මොහොතකම යොදා ගන්න පුළුවන් එකක් හැටියට යොදා ගන්න ඕනේ. හැම මොහොතකම. දැන් නිදසුනක් හැටියට ගත්තොත් සරලම දෙයක් කියලා මම බණ ඉවර කරන්නම්. ඔය ඇයට එනවා කියලා හිතන්නකො කේන්තිය. තරහ එනවා කියලා හිතන්න. තරහක් එනකොට මේ තරහ අපිට බැරි නම් ඒ මොහොතේම නවත්තන්න බෞද්ධයෙක් හැටියට වැඩක් නැහැ. සමහර අය මේ තරහ ගැන කියන්නේ ආයා හරි යුක්තිගරුකයි, අසාධාරණ ඉවසන්න බෑ. ඒක නෙමෙයි තියෙන්නේ කුකුල් කේන්තිය. ඒ නිසා ඒ වචන දාන්න දෙයක් නැහැ, මිනිහට කන්ට්‍රෝල් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යෝ වේ uppatitan කෝධං රතං භන්තං වාරේ. කෙනෙකුට කේන්තියක් එනකොට හරියට නිකන් මේ කන්ට්‍රෝල් නැති භන්තං රතං කියලා කියන්නේ කන්ට්‍රෝල් නැති වෙච්ච වාහනයක්.
කන්ට්‍රෝල් නැති වෙච්ච වාහනයක් කොහොමද තමන් අනතුරෙන් බේරගන්නේ? ඒ වගේ කෙනෙක්ට ක්‍රෝධයක් ඇති වුණාන් පස්සේ ඒක රැකගන්න බැරි නම් එයා නිකන් ස්ටියරින් වීල් එක අල්ලන් ඉන්න කෙනෙක් විතරයි. තමහං සාරතින් ග්‍රෝමි රස්මික් ගාහෝ ඊතරෝ ජනෝ. අනිත් අය නිකන් ලනු අල්ලන් ඉන්නව විතරලු. ඒ නිසා තමන්ට ජීවිතේ මනසේ කන්ට්‍රෝල් කරන්න බැරි වෙලාවෙත් තමන් ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් තමයි නියම බෞද්ධයා වෙන්නේ. ඒක කරන්නේ කොහොමද? ඒකට හරිම පොඩි ටෙක්නික් එකයි තියෙන්නේ. දැන් හිතන්න අපිට කේන්තියක් එනවා කියලා. කේන්තියක් එන මොහොතේම අපිට පුළුවන් නම් ඔන්න මට කේන්තියක් එනවා කියලා දකින්න. වෙන මොකුත් ඕනේ නැහැ. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාතිනේ. ඔගොල්ලෝ ඉගෙනගෙන ඇති මෙතන භාවනා කරන අය ඇති. සතිපට්ඨානෙ කියන්නේ කේන්තියක් එනකොට ඔන්න කේන්තියක් එනවා කියලා දකින්න. එච්චරයි. කේන්තිය දකින්නකොට එයාගේ හිතේ තියෙන්නේ කේන්තියද කේන්තිය දකින හිතද? කේන්තිය දකින හිත. ඒක වෙන්නේ මෙහෙමයි. බුද්ධ දේශනාවේ තියෙන වැදගත් ඉගැන්වීමක් තියෙනවා ඒකචරං කියලා. මතකද දූරංගමං ඒකචරං. ඒකචරං කියලා කියන්නේ එක මොහොතක එක හිතයි අපේ సంతානේ ක්‍රියාත්මක වෙන්නේ. එක මොහොතක සිත් දෙකක් තියෙන්න පුළුවන්ද? බෑ. එක මොහොතක සිත් දෙකක් නැත්තම් එක හිතයි නම් సంతානේ ක්‍රියාත්මක වෙන්නේ. කෙනෙකුට කේන්තියක් එනකොට ඔන්න කේන්තියක් ආවා කියලා දකින්නකොටම ඇති වෙන්නේ කේන්තියද කේන්තිය දකින හිතද? කේන්තිය දකින හිත. ඉවරයි අරක. කේන්තියක් ආවා කියලා දකින්නකොටම කේන්තිය ඉවර වෙනවා. දැන් ඕගොල්ලෝ ඔක ප්‍රැක්ටිස් කරලා බලන්න. මොනවා හරි රාගයක් වේවා, ඊර්ෂ්‍යාවක් වේවා, මොකක් හරි දෙයක් ආපු ගමන් ඔන්න මගේ හිතට මේ දේ ආවා කියලා දකින්නකොටම ඒ හිත රිප්ලේස් වෙනවා අරකට. ඔකට කියනවා අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං. වෙනත් සිතුවිල්ලකින් අර සිතුවිල්ල රිප්ලේස් කරන්න කියලා. ඒ සිතුවිල්ලට වෙනත් සිතුවිල්ලක් දෙනවා අපි. එච්චරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ කේන්තිය නෙමේ වැඩ කරන්න තියෙන්නේ ඒ සිද්ධියට අදාළව ගත යුතු තීන්දුව අරගෙන කටයුතු කරන්න. ඒ නිසා පින්නතුනේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නම් සතියෙන් යුක්තව ඉන්නේ. සතියෙන් යුක්තව ඉන්න කෙනෙක් හැම වෙලාවෙම ඉමෝෂන්, ඒ කියන්නේ Tamanට ඇති වෙන සිතුවිලිත් එක්ක නෙමෙයි එයා බුද්ධිමත්ව මේකට මුහුණ දෙන්නේ. බුද්ධිමත්ව මුහුණ දෙන්න නම් අපි ඉස්සරළම හැඟීම් වලින් පාලනය නොවි බුද්ධියෙන් පාලනය වෙන විදියට මේ සිතුවිලි හසුරුව ගන්න ඕනේ. ඒ නිසා අපි සිතුවිලි අඳුනා ගන්න ක්‍රමය දහමින් තේරුම් ගන්න ඕනේ. සතිපට්ඨාන සූත්‍රයේ වෙන මුකුත් මෙන්න මේ කියන්නේ මතක ඇති. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. Tamanට ඇති වෙන සිතුවිල්ල දකින්න ඒ සිත දැකීමම ඒ සිතෙන් නිදහස් වෙන්න හේතුවක් වෙනවා. ඒක හරිම සරල ටෙක්නික් එකක්. හැබැයි ඒකත් එක්ක සරල වුණාට ඊටාම ගැඹුරුම කාරණාවක්. ජීවිතේ හැම මොහොතකම සතුටින් ඉන්න පුළුවන් වෙලාවක්. ඕගොල්ලන්ගේ ජීවිතේ ඕනෑම වෙලාවක ඊටාම පීඩාකාරී සිතුවිල්ලක් ආවත් සමහරවිට මහත්තයාට කාර්යාලයේ හෝ තමන්ගේ තැනක වාඩි වෙලා ඉන්නකොට ඊටාමත්ම අකමැතිම මිනිස්සෙක් ඉස්සරහා වාඩි වෙනවා කියලා හිතන්නකො. වාඩි වෙලා ඌගේ පට්ටන්තරේ කියනවාට එහෙම වෙනවනේ. බිස්නස් වෙලාවකත් ඇවිල්ලා මෙහෙම කියනවා ඉවරයක් නැහැ, යන්නෙත් නැහැ. ඒ වගේ වෙලාවට එනවා නේද නිකන් තද කේන්තියක්. ඒ වගේ වෙලාවට එක වෙලාවක් එනවා, අපහසුම වෙලාවක් එනවා. දැන් අපිටත් එහෙම එන වෙලාවල් තියෙනවා. ඇවිල්ලා සමහර ලාවට මේ නිකන් අපි අකමැත්තෙන් වුණත් දැන් එයා තාම යන්නෙත් නැහැ, කියවනවා, අපිට තව වැඩ තියෙනවා. එතකොට අන්න එනවනේ, නැගිටගෙන එනවා ණය කේන්තිය. ඒ වගේ වෙලාවක මුකුත් කරන්න ඕනේ. ඔන්න මට කේන්තියක් එනවා කියලා දැක්ක ගමන් අරයා මෙහෙම හැංගිලා යනවා. ඒ කියන්නේ අර සිතුවිල්ල අපිත් එක්ක ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නෙම ඒ සිතුවිල්ලට නිදහසේ ඉන්න දුන්නොත් විතරයි. ඒක දැකපු ගමන් මොකද වෙන්නේ? රිප්ලේස් වෙනවා ඒ සිතුවිල්ල වෙනුවට සිතුවිල්ල දකින සිතුවිල්ල. සිතුවිල්ල දකින සිතුවිල්ල. ඒකෙන් අපිට මේක අතහැර ගන්න පුළුවන්. ඒ නිසා බෞද්ධයෝ හැටියට අපි අපේ මනසේ මායාව තේරුම් ගන්න ඕනේ.
සිත. අනිත් එක තමයි බුදුදහම පෙන්වන්නේ අපි මේ අපේ ජීවිතයේ අත්දකින්නේ ඇත්තටම තියෙන ලෝකෙ නෙමෙයි. අපි මවාගත්තු මනසේ මායාව. ගඟක ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නකොට ගඟේ ඒ මොහොතේ ඇතිවෙන වෙනස් වීම. ඒ මොහොතේ මොහොත ගඟ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙද්දී අපිට පේනවා රැලි නැගෙනවා. අපිට පේනවා මේක චිත්‍රපටි හදාගන්නේ අපි. ෆිල්ම් එක අපි ඩිරෙක්ට් කරන්නේ. ගඟේ තියෙන මේ මොහොතට අනුව සිද්ධ වෙන වෙනස් වීම ටික. ඒ වගේ මේ ලෝකයේ තියෙන නොයෙක් දේවල් අරගෙන අපි මොකද කරන්නේ? අපේ පූර්ව නිගමන කලින් තිබුණු සිතුවිලි මේ දේවල් එකතු වෙලා අපි හදා ගන්නවා අපිට අදාළ නොයෙක් සංකල්පනා. උන්නේ සංකල්ප ඔක කියන්නේ සංකප්ප රාගෝ. සංකල්පයේ ඇතුලේ අපි මොකද කරන්නේ? අපි ලෝකෙත් එක්ක ගනුදෙනුවක් කරනවා. ඒ ගනුදෙනුව යම් දක්ෂ මිනිස්සු ඉතා හොඳට කරනවා හොඳ සංකල්පත් එක්ක. අදක්ෂ මිනිස්සු ඒක නරකම විදියට කරනවා. තමන් මෙතෙක් කල් ගොඩනගාගත්තු ඒ දුප්පත් සංකල්ප ඇතුලේ. ඒ නිසා අපි ලෝකෙත් එක්ක පවතින්නේ අපේ මේ සංකල්ප ග්‍රහණය කර ගැනීමේ දුප්පත් පොහොසත්. ඒ කියන්නේ මං කියන්නේ ඔය දුප්පත් පොහොසත්කම නෙමෙයි. සංකල්ප හඳුනා ගැනීමේ දුප්පත් පොහොසත්කම අනුව තමයි මිනිස්සු මේ ලෝකේ සැනසෙල්ලෙන්ද දුකෙන්ද ප්‍රයෝජනවත්වද නිෂ්ප්‍රයෝජනවත්වද යහපත්වද අයහපත්වද ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ තේරුම් ගැනීම අරන් තියෙනවා නම් ඒ තේරුම් ගැනීම නියම විදිහට කරන පුද්ගලයා හරි සැනසෙල්ලෙන් ඉන්න කෙනෙක්, ප්‍රයෝජනවත් කෙනෙක්, හොඳ මිතුරන් ඇති කෙනෙක්, සමාජයට හිතවත් කෙනෙක්, ප්‍රසන්න කෙනෙක්, තමන්ටත් අනුන්ටත් ලෝකයට හැම දෙනාටමත් සැනසිලිදායක කෙනෙක්. ඒ නිසා එවන් සැනසිලිදායක මිනිසුන් හැටියට කටයුතු කරන්න මේ දහමේ නියම ආශිර්වාදය ලබා ගන්න හැම කෙනෙක්ම අදිෂ්ඨාන ඇති කර ගන්න. මීට වඩා බණ දික් කරන්නේ නැහැ. දැන් පැයකුත් මිනිත්තු 15ක් අපි බණ කියලා තියෙනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කළේ විසල් හඳුගොඩ හා පුෂ්පිකා හඳුගොඩ කියන දෙදම්පතීන් නෝනා මහත්මිය සහ මහත්මයා, අසිනි ඔවිදි දියණියන් සහ සංජුල පුතුණුවන් ඇතුළු ඒ දරුවන්ගේද සහභාගීත්වය ඇතිව පවුලේ සියලු දෙනාට ආශිර්වාද සිද්ධ කරමින් සුජීවත්ව සිටින සිරිසේන හඳුගොඩ සහ ටිකිරි මැණිකා හඳුගොඩ ආදරණීය මව්දෙමව්පියන්ට ආශිර්වාද කරමින් විශේෂයෙන්ම මීට වසරකට පෙර මිය ගිය ඇනට් කරුණාරත්න ආදරණීය මෑණියන්ටත් ඒ සමරසිංහ පියාණන් ඇතුළු නමින් මිය පරලොවසපත් සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්නට, ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා සසර ජීවිත සුවපත් කරගනිත්වා උතුම් නිවනින් සැනසීමම උදා කරගනිත්වා. ඔබ අප හැම දෙනාටම මෙලොව සුවපත් භාවය, සසර සුවපත් භාවය, උතුම් නිවන් පිණිසම මේ උතුම් ධර්ම ශ්‍රවණමේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුනුරුවන් සරණයි.